ඔය ඈතින් පේන ස්ත්‍රීපුර කන්ද. ඉතින් ඔය අපේ පිකෝ ට්‍රේල් අංක 20 යන්න ස්ත්‍රීපුර කන්ද හරහා. ඉතින් බලමු. ආයිබෝන් සුන්දර උදෑසනක්. ඉතින් අද අපි ඉන්නේ ලූණුවත්තේ සපුගොල්ල කියන ගමේ. අපි අද පටන් ගන්නේ පිකෝ ට්‍රේල් ස්ටේජ් අංක 20. ඒ තමයි ලූණුවත්තේ ඉඳන් උඩුපුස්සෙල්ලාව දක්වා කොටස. කිලෝමීටර් 12.6ක් දිගයි. අපි ඊයේ කළා පිකෝ ට්‍රේල් අංක 19. ඒ තමයි ඇටැම්පිටිසිට ලූණුවත්ත කිලෝමීටර් 19ක ඉතාම දුෂ්කර ගමනක්. ඉතින් එහෙම ඇවිල්ලා අපි නතර වුණා ලූණුවත්තේ ටවුම ඉඳන් කිලෝමීටර 5ක් විතර ඈතින් තියෙන මේ සුන්දර නවාතැන සපුගොල්ල ෆැමිලි රිසෝට්. ඉතින් මම අනුමත කරනවා මොකද මේ නවාතැන පිකෝ ට්‍රේල් කරන අයට මොකද ලූණුවත්ත ආසන්නයේම නවාතැන් ගන්න තැන් නැහැ. ඉතින් මේක විස්තරත් මම වීඩියෝ එකකින් දානවා. එහෙම නැත්නම් මම විස්තර මේකේ ඉදිරිපත් කරන්න. ඉතින් කාටරි මෙතන නවතින්න ඕන නම් මෙන්න මේ නම්බරයට කතා කරන්න. ඉතින් හරිම රිලැක්සිං අපිට හොඳ ලස්සන කඳු ගැටයක තේවත්තම් මැද්දේ පිහිටලා තින්නේ. මම මේ දර්ශනක් ටිකක් දාන්න. නවාතැන් අරගෙන අපි උදේ පාන්දරම මෙතනින් පටන් ගන්නවා පිකෝ ට්‍රේල් අංක 20. හැබැයි අපි ට්‍රේල් හෙඩ් එකකින්ම නෙමෙයි පටන් ගන්නෙ. ට්‍රේල් හෙඩ් එකේ ඉඳන් පිකෝ ට්‍රේල් මාර්ගේ කිලෝමීටර් 2.1 සීමාවට තමයි මෙතන ඉඳන් අපිට යන්න පුළුවන්. මෙතන ඉඳන් තා පොඩ්ඩ දුරක් යන්න ඕනේ. ඉතින් කිලෝමීටර් 2ක් යනකම් ලොකු විශේෂ දෙයක් නැහැ. ඒ හින්දා අපි මෙතනින් පටන් ගන්න හිතුවා මේ ට්‍රේල් එක. ඉතින් මේ අපේ නවාතැනත් එක්ක තියෙන සුන්දර තේවත්තත් එක්ක අපි ට්‍රේල් එකේ සමරි ගැන කතා කරමු. ඕගලන්ට ඈතින් පේන ස්ත්‍රීපුර කන්ද අපි ඒක හරහා තමයි යන්නේ. ඉතින් අපේ ට්‍රේල් එක මුලින් කිව්වා වගේ පටන් ගන්නේ ලූණුවත්ත ටවුමෙන්. එහි උස වෙන්නේ මීටර 1080 වගේ දල වශයෙන්. ඒ වගේම අපි ඉවර කරන්නේ උඩුපුස්සෙල්ලාවෙන්. එහි උස වෙන්නේ මීටර 1280 වගේ. ඉතින් කාට හිතෙන්න පුළුවන් මීටර 200ක විතර නැග්මක් නේද මේ ට්‍රේල් එකේ තියෙන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි. මේ ට්‍රේල් එකේ මිනිමම් එලිවේෂන් එකක් ටවුම කිට්ටුවමයි තියෙන්නේ. 1050 ගාන වගේ. ඒක නම් නොගිනිහෙක තරම් කුඩයි. ඒ වගේම මේ ට්‍රේල් එකේ මැක්සිමම් එලිවේෂන් එක තියෙන්නේ මීටර 1613. ඒ ඇවිල්ලා කිලෝමීටර් 8.3ක් ගියාම. ඉතින් කිලෝමීටර් 8.3 වෙනකන් අපි මීටර 1080 ඉඳන් මීටර 1613 දක්වා මීටර 550ක විතර විශාල නැග්මක් නගිනවා. මෙන්න මේ කන්ද දිගේ. ඊට පස්සේ නැවතත් ට්‍රේල් එක 1280 විතර වෙනකන් පල්ලම් බහින උඩුපුස්සල දක්වා. ඔන්න ඔහොම තමයි මේ ට්‍රේල් එක සමරික. මේ ට්‍රේල් එකේ ස්වභාවය. මම එලිවේෂන් ප්‍රොෆයිල් එකක් දාන්නම්. ඉතින් අපි මේ ලස්සන තේවත්ත මැදි කරගත්ත බංගලෝ එක තමයි ඉන්නේ. මම ඊට බංගලෝ එකක් පෙන්නන්න. සපුගොල්ල ෆැමිලි රිසෝට්. ඔව් දැන් අපි පිකෝ ට්‍රේල් එක හා සම්බන්ධ වෙන්න යන්නේ. අපි හොටෙල් එකේ ඉඳන් සාමාන්‍ය කිලෝමීටරයක් වගේ යන්න ඕනේ එතනට. එතකොට අපි හොටෙල් එකේ ඉඳන් ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ පිකෝ ට්‍රේල් එකේ කිලෝමීටර් 2.1 සීමාවට. ඒ කියන්නේ මීටර 1100 වගේ සීමාවට තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් අතරතුර දැක්ක ලස්සන දර්ශනයක් තමයි මේ. හරි. ඔන්න එහෙනම් අපි පිකෝ ට්‍රේල් මාවතට සම්බන්ධ වුණා. පිකෝ ට්‍රේල් මාවත එන්න නම් තියෙන්නේ මෙන්න මේ පැත්තෙන්. එතකොට අපි ආවේ මෙන්න මේ පැත්තෙන්. කෙසේ හෝ මෙන්න මේ බස් හෝල්ට් එක ගාවට ඇවිල්ලා කිලෝමීටර් 2.1 ගාව ඉඳන් ඇවිල්ලා අපි යන්න ඕනේ ඔන්න ඉස්සරහා පාරේ.
මම ඒක තව සුවල්ප මොහොතකින් පෙන්නන්න. මෙතනට කිලෝමීටර් 2.1යි මීටර 1100යි දුර. ඉතින් මෙන්න මේ හන්ද උඩට තියෙන පාර. ඔන්න ඕක. ඔන්න ඕකේ අපි නැගලා යන්න ඕනේ. මෙතන ඉඳන් කිලෝමීටරයකට ආසන්න දුරක් මීටර 800ක් විතර දුරක් මෙහෙම කන්ද නැග්ගට පස්සේ අපි ඇතුල් වෙනවා පයිනස් කැලෑවකට. ඒක විශේෂ ලෑන්ඩ් මාක් එකක්. කිලෝමීටර් 2.8 දී මීටර 1200ට ආසන්නයේදී. ඔන්න ඕක තමයි අපි යන්න ඕනේ මාවත. ඔය පේනවනේ ගහක ඊතලයකුත් තියෙනවා. ඔව් අපි මේ මාර්ගය යන ගමන් අපේ වම් පැත්තෙන් දිස්සෙනවා ස්ත්‍රීපුර කන්ද. මේ ගැන වැඩි විස්තර අපි ඉස්සරහට කියන්නම්. මේ කන්දේ උස නම් 1450ක් වගේ මගේ යාළුවා පැවසු විදිහට අපි මේ කන්ද ඔස්සේ තමයි යන්නේ. අපිට තව මීටර 5600ක් යනවා ඔය කන්දට ඇතුල් වෙන්න තියෙන පයිනස් කැලෑවට ඇතුල් වීම සඳහා. ඔව් අපි දැන් ඇවිල්ලා ඉනවා කිලෝමීටර 2.8 සීමාවේ. අපි දැන් තමයි හරියටම පයිනස් කැලේට ඇතුල් වෙන්නේ. මෙතන උස මීටර 1195යි. මීටර 1200 කියමු. එතකොට අපේ highest elevation එකට 1613යි. ස්ත්‍රීපුර ගුහාවල් නැත්නම් කේව්ස් තියෙන තැනට ආසන වශයෙන් අපි තව මීටර 150ක් විතර නගින්න ඕනේ කැලේ. ඒක තියෙන්නේ කිලෝමීටර 4.3 වගේ මට මතක විදියට. අපි බලමු ඉතින් මෙතනින් තමයි දැන් ඔන්න අපි කැලෑ කොටස පටන් ගන්න. ගියක් තියෙනවා ඒකත් පොඩ්ඩක් ලෑන්ඩ් මාක් එකක් විතර මතක තියාගන්න. පොඩ්ඩක් කැලේ කොටසක් වගේ තිබ්බා. අපි මෙතනින් පොඩ්ඩක් අඩිපාරකට සේන්දුනා දකුණු පැත්ත උඩට. ඔව් අපි ලස්සන පයිනස් කැලෑවක් ඔස්සේ දැන් ගමන් කරනවා. ඔය දැන් ඔය මෙහෙම අඩිපාර උඩට ගිහිල්ලා මගේ යාළුවෝ හිටන් ඉන්නේ. අන්නේ ප්‍රදේශයේදී අපි ආපහු දකුණට හැරෙන්න ඕනේ. අපි සාමාන්‍ය ටිකක් හොඳ පාරකට සේන්දු වෙනවා. ඒක පාර ඒ හින්දා මග සලකුණු සහ මැප් එක බලාගෙන එන්න. පයිනස් කැලේ ඉතින් පාරවල් එහෙම ලොකුවට පේන්නෙත් නැහැ. ඒ හින්දා මෙතන පොඩ්ඩක් මතක තියාගන්න. ඔව් අපිට අලුතෙන් හම්බෙච්ච පාර තමයි මේක. මේ විදිහට යන්න ඕනේ. පයිනස් ගස් ටිකක් වේලිලා ගිහිල්ලා වගේ. මේ පැත්තේ ඉතින් ටිකක් උෂ්ණය අවුරශ්මිය වැඩියෙන් ලැබෙන පළාතන්නේ ඉතින්. ඌව පරණගම මේ විදිහට ඉතින් යන්න දෙනවා පිකෝ ට්‍රේල් සයින්ස් එහෙම නම් තියෙනවා. සයින්ස් නම් මේ ප්‍රදේශයේ ප්‍රශ්නයක් නැහැ. මොකද මිනිස්සු සාමාන්‍යයෙන් මේ පැති වලින් නැහැ සයින්ස් මකන්නේ නැහැ. ඒත් ඉතින් හැමතිස්සෙම මැප් එකක් රෙඩි කරන් යන්න. තවත් වැදගත් ටී හන්දියක්. මෙතන අපි දකුණු පැත්තට යන්න ඕනේ. අපි මාක්ස් නම් හොඳට ගහලා තියෙනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. මෙහෙම දකුණු පැත්තට හැරිලා යන්න ඕනේ. ඉතින් මෙහෙම ස්ත්‍රීපුර කන්ද නගින ගමන් මේක පොඩ්ඩක් අපි කන්ද වටේ ගිහිල්ලා තමයි ස්ත්‍රීපුර ගුහාවල් වලට එහෙම සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ ස්ත්‍රීපුර කන්ද රාවණ කතාන්දරයට කතා පුවතට සම්බන්ධයි. ජනප්‍රවාද හැටියට රාවණ රජතුමා සීතා දේවියව රැගෙන ලංකාවේ විවිධ ස්ථානවල සංගවා තිබුවා කියලා කියනවානේ. ඒ ස්ථාන වලින් එකක් වශයෙන් සැලකෙන්නේ මේ ස්ත්‍රීපුර කන්ද. තවත් එවැනි ස්ථාන කිහිපයක් තියෙනවා. චැරියට් පාත් තියෙනවා. එතකොට රාවණා ගුහාව ඇල්ල ප්‍රදේශයේ කිසිවෝ වේවා මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි කියලා කියනවා. එතකොට මේ ස්ත්‍රීපුර ගුහාවන් ගුහා දොරටු 3ක් තියෙනවා කියලා තමයි කියන්නේ. එකක් සම්බන්ධ වෙනවා කියනවා හග්ගල නැත්නම් සීතාලී ප්‍රදේශ පැතිවලට. තව ඊතුරු එකත් විවිධ ස්ථාන වලින් මත වෙනවා කියනවා. නමුත් මම හිතන්නේ වැඩි කවුරුත් මේ ගුහා දොරටු වලට බහෙලා පොඩි දුරක් ගිහලා නැගිලා මම දැකලා තියෙනවා. නමුත් දිගටම යනවා නම් මම දැකලා නැහැ. ඉතින් පොඩ්ඩක් එතනට ගිහිල්ලත් පෙන්නන්න. මේක තමයි ඉතින් ස්ත්‍රීපුර කන්දේ කතන්දරේ. අපිට හොඳ පොඩ්ඩක් පිකෝ ට්‍රේල් සයින් එකකුත් තියෙනවා. නවතින තරක් වගේ හම්බුණා. අපි මෙතන පොඩ්ඩක් නැවතිලා වතුර ටිකක් බීලා එහෙම යනවා. වතුර නම් ගේන ළමයි හරිම ඩ්‍රයි මේ ස්ටේජස් 19 සහ 20. ඒ වගේම ස්ටේජ් 20 තරම් ස්ටේජ් 19 තරම් දිග නැති වුණාට මේක සෑහෙන නැග්මක් තියෙනවා. සාමාන්‍යයෙන් මීටර් 550ක වගේ highest elevation එක වෙනකන් නගින්න තියෙනවා. ස්ත්‍රීපුර කන්ද යන්නේ අපේ ඔය වම් පැත්තෙන්
අපි දැන් ඇවිල්ලා ඉන්නවා පොඩි ඕපනින් ඒරියා එකට. මේ බලන්න අපේ දකුණු පැත්තට ලස්සන දර්ශන. අපි තවත් ලස්සන කොටසකට ඇවිල්ලා තිනවා. මේ තැනට එනකන් තේ වගා කරලා තිනවා. අපි දැන්ට කිලෝමීටර් 3.8 සීමාවේ ඉන්නේ. මීටර වශයෙන් ගත්තොත් මීටර 1306 වගේ සීමාවේ. ශ්‍රීපුර කන්ද තියෙන්නේ මීටර 1385 වගේ සීමාවේ. තව මීටර 700ක් තුලදී අපි මීටර 80ක් විතර නගින්න ඕනේ. මෙන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ පාර. ටිකක් අර ඇල්ල රක්ෂිතේ ගමන් කරනකොට දැනෙන ස්වභාවය අපිට දැනෙනවා. ඔයගලන්ට රූපරාමයෙන් ඔයගලන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපිට අර ඇල්ල ප්‍රදේශයේ තියෙන සීතල සුළං ප්‍රවාහය ඔයගලන් සමහරට සද්දෙන් ඇහෙන වෙන්නත් පුළුවන් රෙකෝඩින් එකට. ඒකත් අපි අත්විඳිනවා. අපි මේ කන්ද වටේ මෙහෙම යන්නේ. ශ්‍රීපුර කන්ද නගින ගමන්. ඇත්තටම දැන් නම් ඔය ඇල්ල ප්‍රදේශයේ තියෙන වයිබ් එක තේරෙන්න ගන්නවා ඇඟට. ඇවිල්ලම් බලන්න ඕනේ. ඉතින් ඇල්ල කියන්නේ ත්‍රාවණා රජතුමා සම්බන්ධ කතා පුවත් වලට සම්බන්ධ තැනන්නේ. ස්ත්‍රීපුර කන්දත් ඒ වගේම තමයි. ඒ හින්දා දන්නේ නැහැ ඉතින්. එකම සීතල සුළඟ නිහඬියාව මේ පයිනස් කැලවල් වලට තියෙන එක ලක්ෂණිකුත් වෙන්න පුළුවන්. ඉතින් කොහොම යක් මේක තමයි පාර. එච්චර අමාරු නෑ. මේ බලන්න ඔයලා තියෙන දේ. පොත්ත පිටින්ම පිකෝ සයින් එක ගැලවිලා ඇවිල්ලා. ඒක තමයි කියන්නේ මේ ට්‍රේල්ස් නිතර අඳින්න වෙනවා. ඒවා ගැලවීමට, සෙදී යෑමට සහ ඉතින් හිතාමතා මකා දැමීමට යටත්. ඒ නිසා ඉතින් මැප් එක ගැන අවධානයෙන් යන්න. අපේ ශ්‍රීපුර කේව් එකට මීටර් 100ක් වගේ 150ක් වගේ ඇත්තේ. අපි පිකෝ ට්‍රේල් එකේ කිලෝමීටර් 4.5 සීමාවේ මීටර් 1375 සීමාවේ 85 සීමාවේ ඉන්නේ. 1385. එතකොට මැප් එකේ මාක් කරලා තියෙන ලකුණ හරිනම් මෙන්න මෙතන තමයි එක කේව් එකකට එන්ටර් වෙන තැන, බහින තැන තියෙන්න ඕනේ. එහෙම ලක්ෂණයක් නම් තාම හම්බුන්නේ නැහැ. පොඩ්ඩක් බලමු. වටේ සෝදිසි කරලා. පිකෝ ට්‍රේල් පාත් එකේ ආවට පස්සේ අර මම මාක් කරපු ගහගාවින් පොඩ්ඩක් උඩහට එන්න ඕනේ. උඩහට එනකොට මෙන්න අපිට හම්බ වෙනවා නිකන් පොඩි විවරයක්. ඔන්න ළමයි ස්ත්‍රීපුර ලෙන් වලට යන එක විවරයක්. පේනවනේ. ඔන්න. මෙතන ඉතින් පිකෝ ට්‍රේල් කරනවා නම් මේක බහින්න සූදානම නැතු වෙන්න එපා. ඒකට ටෝච් ඕන වෙනවා. කඹ සමහරට ඕන වෙයි. ඉතින් දන්න කෙනෙක් ගුහාව ඇතුළේ යන්න දන්න කෙනෙක් ඕන වෙයි. හින්දා මෙතන නිකන් දල වශයෙන් අදහසක් ගන්න විතරයි මේ ඉදිරිපත් කරන්නේ. කිලෝමීටර් 4.5යි ට්‍රේල් එකෙන් පොඩ්ඩක් අපි උඩට එන්න ඕනේ වම් පැත්තට. ඉතින් ස්ත්‍රීපුර ඒ කේව් එක ඒ ගුහාව ළඟ ඉඳන් පොඩ්ඩක් යනකොට මේ වගේ පොඩි
සිමෙන්ති දාපු ඉඳ ගන්න තැනක් අහු වෙනවා. එතන ඉඳන් බැලුවාම අපි යන්න ඕන පාර ඔය තේවත්තක්ව අපිට පේන්නේ. අපි එතනට තමයි බහින්නේ. ඒ කියන්නේ අපි මේ පයින්ස් කලෙන් තව සුළු මොහොතකින් එළියට යනවා. එළියට යනවා කියන්නේ ওই මීටර 20 30 බහැලා ඊට පස්සේ පිකෝටෙල් මාර්ගයේ ගිහිල්ලා අපි නැවත තේවත්තකට එන්ට වෙනවා. ඉතින් මේ ලස්සන තුරු සෙවණට පොඩ්ඩක් විවේක ගත්තා. ඉතින් හරිම සිසිලසක් දැනෙනවා. මද සුළඟක් එනවා ඇති. කුරුල්ලන්ගේ කටහඬවල් ඇහෙනවා. ඉතින් මේක ගන්න පිකෝ ට්‍රේල් හරි නේචර් ට්‍රේල් කරන්න. සමහර යාළුවෝ ඉන්නවා ඉතින් සෑහෙන්න ට්‍රැවල් කරන්න සල්ලි එක්කහුව කරන්න ඕන කියලා හිතලා ඉතින් ගිහිල්ලා ඉතින් ලක්ෂරි හොටෙල් එක වගේ ඉන්න මුළු අවුරුද්දක්ම එකතු කළා. ඊට වඩා මම හිතනවා ඒගොල්ලන්ට යෝජනා කරන ක්‍රමෙක් ඒ සල්ලි වලින් මාසෙකට එක ගානේ මේ වගේ තැනකට ඇවිල්ලා නිස්කලංකව ඉන්න පුළුවන් නම් වටිනවා. මට මතක් වෙනවා රෙඩ් ඉන්දියන් කෙනෙක් සහ සුද්දෙක් අතර වෙච්ච සංවාදයක්. මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්ද? ඒක මම සමාජ මාධ්‍ය ජාලාවක දැක්ක කතාවක් මේ. ඒක සුදු මහත්තයෙක් ඉතින් රෙඩ් ඉන්දියන් කෙනෙක් හරි අපි හිතමු ආදිවාසී මිනිස්සෙක් හරි දිහා බලලා ඒ මිනිස්සයා ඉතින් කොලාතු ඇඳගෙන කුරුම්බ ගෙඩියක් වතුර පානය කරමින් ඈත මුහුදු වෙරළ දිහා බලාගෙන ඉන්නකොට ඒ සුද්ද අහනවා අයියෝ ඔහොම කාලේ නාස්ති කරන්නේ. ඔයාලට පුළුවන් සල්ලි හම්බ කරන්න හොඳට. ඉතින් ඒ ආදිවාසී පුද්ගලයා අහනවා සල්ලි හම්බ කළා. ඊට පස්සේ හොඳ ගෙයක් හදලා හොඳ වාහන අරගෙන ඊට පස්සේ මම ඒ සල්ලි එක්කව කළා හොඳ ලස්සන පළාතකට ගිහිල්ලා හොඳට රිලැක්ස් එකේ ඉන්නවා. එතකොට ඒ ආදිවාසී එක්ක නැත්නම් රෙඩ් ඉන්දියන් කියනවා මම දැන් කරන්නේත් ඒක තමයි. ඒ හින්දා අපිට සතුට සහ නිදහස ඒ පරිසරයේ භුක්ති විඳින්න බොහෝ දුර හිතන්න ඕනේ නැහැ. ඔබට මේ ළඟම තියෙන දේවල්. ඉතින් පිකෝ ට්‍රේල් කියන්නේ ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට ලේසියෙන් කරන්න පුළුවන් අඩු මුදලින් කරන්න පුළුවන් ට්‍රේල් එකක්. දවසක ඒ වගේ ට්‍රේල් එකක් කළා මේ වගේ ඉතින් නිස්කලංකව ඉඳලා ඉතින් ලස්සන දර්ශන බලලා ඉතින් ට්‍රේල් 22ක් තියෙනවා. මාසෙට 2 ගානේ කළත් නැත්නම් මාසෙට 1 ගානේ කළත් ඕගොල්ලන්ට අවුරුදු 1කමාරක් විතර කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ඉතින් කියන්න තියෙන්නේ දවසකින් ඔතේ අපි පයින්ස් කැලෙන් එළියට ආවා. මෙතන පොඩි ටී හන්දියක් වගේ තියෙනවා. අපි දකුණු පැත්තට හැරලා යන් ඒ ගිහිල්ලත් අපිට ඊට පස්සේ වයි හන්දියක් වගේ එකක් හම්බ වෙනවා. ඒ එතනින් වමට දාන්න කියලා තමයි මැප් එකේ නම් තියෙන්නේ. එහෙම ගිහලා බලමු. එතකොට අපට මීට කලින් හම්බුණා මේ ප්‍රදේශයේ ඉන්න පුද්ගලයෙක් දර කඩන්න ආපු. ඔහු කියන අන්දමට මේ ගුහාව අපි දැක්ක ගුහාව නුවර දක්වා යනවා කියලා තමයි කියන්නේ. ආයත අතීතේ සුද්දගේ කාලේ බල්ලෙක්ව යවවලු. ඉතින් ඇත්තද බොරුද දන්නේ නැහැ. බල්ලා මතු වුණාලු නුවරයව ගාවින්. ඉතින් මේ ඔක්කොම ලූ කතන්දර. හැබැයි කෙසේ හෝ ඈත හුඟක් ඈතට යනවා කියලා තමයි කියන්නේ. ඕනනම් මීටර 200කට එහා ගිහිල්ලා නෑලු. යන්න පුළුවන්ලු. නමුත් අර ටෝච් එකේ බැටරි හැම ප්‍රබලතාවය නැති හින්දා උන්ට යන්න බෑ කියලා තමයි තියෙන්නේ. කියන්නේ ඉඩ තියනවා කියලා කියනවා විදන් යන්න පුළුවන් විදියට. ඉතින් දවසක යන්න කැමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවා නම් සූදානම් වෙලා එන්න. මතක ඇතුව පිකෝ ට්‍රේල් කරන ගමන් මේක කරන්න හිතන්න යන්න එපා. ඔන්න දැන් මම කලින් කිව්වාගේ මම කියන්නේ යූ හන්දියකට අහු වෙනවා කියලා. මෙන්න ඒ යූ හන්දිය නැත්නම් වයි හන්දියෙන් අපි වම් පැත්තේ පාරේ යන්න ඕන. අපි මේ ක්‍රමක්‍රමයෙන් ඇතුල් වෙන්නේ වැල්ඩම කියන ස්ටේට් එකට. ඇත්තට මේ වැල්ඩම කියන ස්ටේට් එක අපිට ස්ටේජ් 21 කරද්දිත් හම්බුණා. පොඩි මතක් කිරීමක් කරනවා ස්ටේජ් 21 උඩුපොස්සලා ඉඳන් කඳපොළ කොටස අපි මීට කලින් කළා. එතකොට ඔයගොල්ලෝ හොඳට මැප් එක බැලුවොත් නැත්තම් මේ පින් පොයින්ට්ස් මාක් කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට තේරෙයි ස්ටේජ් 21 සහ 20 ඇතැම් ස්ථාන ඉතාම ළඟින් ගමන් කරන්නේ. ඉතින් ට්‍රේල් එක හැදිලා තියෙන විදිය ඉතින්. ඕමයා ඉස්සරහින් ලස්සන කන්දකුත් පේනවා. ඔව් ඕගොල්ලන්ට ඔය ඈතින් ලස්සන තේජමාන කඳු පන්තියක් දිස්සෙනව නේද? ඔන්න ඕක උඩින් තමයි මට මතක විදිහට ප්‍රොවින්ෂල් බෝඩ් එක. ඌව පළාත සහ නුවරඑළිය නැත්තම් මධ්‍යම පළාත බෙදෙන මායිම ගමන් කරන්නේ.
ඌ අපි ඇවිල්ලා ඉන්නවා කිලෝමීටර් 5.3 සීමාවට මීටර 1400යි උස. මෙතන හතරමං හන්දියක් වගේ ඔයගලන්ට පේනවා ඇති. දකුණු පැත්තට පාරයි, වම් පැත්තට කොන්ක්‍රීට් පාරක් සහ කෙලින් යන කොන්ක්‍රීට් පාරක්. අපි තෝරා ගන්න ඕනේ කෙලින් යන කොන්ක්‍රීට් පාරේ. අපි ඉන්නේ කිලෝමීටර් 5.6 සීමාවේ 1417යි උස. මේ කෝවිලට කියන්නේ කීරියගොල්ල කියලා. අපි ඇත්තටම ගමන් කරන්නේ කීරියගොල්ල ඩිවිෂන් එක හරහා. අපි මේම කෙලින් පාරේ යන්න ඕනේ. ගිහිල්ලා අපිට නැවතත් තේවත් එකට දකුණු පැත්තට දාන්න තියනවා කියලා නම් තියනවා. බලමු. ලස්සන තුරු සෙවණක් යටින් ගමන් කරන්නේ. අපිට ඊගාවට හම්බෙන ලෑන්ඩ්මාර්ක් එක තමයි මැනේජර්ස් බංගලෝ. කිලෝමීටර් 5.9 එතනට. 1453යි උස. අපි මෙතනින් කෙලින් පාර යන්න ඕනේ. මේ වතු පාර අයින් කළා තේ වතු පාරකට සම්බන්ධ වෙනවා අපෝ. අපි මේ තව ස්වල්ප මොහොතකින් ප්‍රොවින්ෂියල් බෝඩ් එක, ඒ කියන්නේ පළාත් මායිමට ළඟා වෙලා මේ පළාත් මායිම දිගේ ගමන් කරනවා. ඒ කියන්නේ ඌව පළාත සහ මධ්‍යම පළාත වෙන් කරන මේ මායිම දිගේ අපි ගමන් කරනවා. දැන් අපි තාම ඉන්නේ ඌව පළාතේ. මධ්‍යම පළාතට ආවෙත් නැහැ. අපි ස්වල්ප මොහොතකින් තව මීටර් 500කින් වගේ ඒ ලයින් එක උඩට ගිහිල්ලා ඒ ලයින් එක මතින් ගමන් කරනවා. channel 18 තියනවා. අපිට ඉස්සරහින් පේන්නේ තොටුපොළ කන්ද දැවැන්ත. එතනට කඳු විශාල ප්‍රමාණයක් පේනවා. අපි බලමු ශ්‍රීගිරියෙන් අහලා මොනවද මේ කඳුරික් කියලා. Right, let's try to identify the mountains we can see from here. We can see the Horton Plains, the mighty Thotupalakanda. Then moving to the left, we can see all the way towards Udaveriya. Twin peaks of Udaveriya are visible. Then further on to the left is the beautiful Idalgasinna. We can make out the true summit point as well as the Dunkanda. Down below, we can make out the mountain range from Pattipula towards Tunnel 18 and then Bodalanda and surrounding areas. අපි ලස්සන view point එකට ආවා. මෙතනින් අපි sharp left turn එකක් ගන්න ඕනේ මෙන්න මේ පැත්තට. ඉතින් මෙතනට පේන views එහෙම බලමු. මගේ යාළුවොත් ඉතින් කැමරා කරන නිරත වෙනවා. සුන්දර තේවතු. එතනින් එහාට කඳු ටික. අම්බෝ පේන කඳු ටික. සියලුම කඳු ටික හෝන් තැන්නට නූල්ලේට අයිති කඳු ටික ඔක්කොම වගේ පේනවා. තොටුපොළ, කිරිගල්පොත්ත, අග්‍රබෝපත්, උඩවේරිය, ඉදල්ගස්සින්න, ඊට පස්සේ මේ පැත්තට හග්ගල, මේ ග්‍රේට් වෙස්ටර්න් අර එහා කොනින් පේන ග්‍රේට් වෙස්ටර්න්ද අර එහාට තියෙන. වෙන්න ඕනේ. ඊට පස්සේ මේ පිළිමාන ඔය විදිහට. ඉතින් ඕක තමයි අපි ආපාර. ඉතින් කියන්න අමතක කරන්නේ යාළුවෝ ඉස්සරහෙන් පේන කන්ද ටිකක් ඔය දුඹුරු පාටට වගේ හැඩයෙන් යුක්ත කන්ද තමයි ස්ත්‍රීපුර අපි පහු කරන් ආවේ. හරි. අපි ප්‍රොවින්ෂියල් බෝඩ් එකට තාම ළම වෙලා ඉන්නේ. ඒ හින්දා ටට්ටක් ගාලා මතක් කරගමු. මම හැමදාම කින් හින්දා අද මේක ඉක්මනට කියලා දාන්නම්. පිකෝ ට්‍රේල් ස්ටේජස් 22. පළවෙනි එක හන්තාන සිට ගලහ, දෙවෙනි එක ගලහ සිට ලූල් කඳුර, 3 ලූල් කඳුර තවලන් තැන්න, 4 තවලන් තැන්න පූණ්ඩලුය, 5 පූණ්ඩලුය වටගොඩ, 6 වටගොඩ කොටගල, 7 කොටගල නෝවුඩ්, 8 නෝවුඩ් බොගවන්තලාව, 9 බොගවන්තලාව ඩයගම, 10 ඩයගම හෝර්න් තැන්න, 11 හෝර්න් තැන්න උඩවීරිය, 12 උඩවේරිය හපුතලේ, 13 හපුතලේ සෙන්ට් කැතරින් සීට්, 14 සෙන්ට් කැතරින් සීට් මකුල්ල ඇල්ල, 15 මකුල්ල ඇල්ල ඇල්ල,
16 ඇල්ල දෙමෝදර 17 දෙමෝදර හාලියල 18 හාලියල ඇටැම්පිටිය 19 ඇටැම්පිටිය ලූණුවත්ත අද අපි කරනවා 20 ලූණුවත්ත ඉඳන් උඩුපුස්සෙල්ලාව උඩුපුස්සෙල්ලාව ඉඳන් කඳපොළ 22 නුවරඑළිය පෙඩ්‍රෝ ස්ටේට් ඔන්න ස්ටේජ් 22ම ටට්ටක් ගාලා කියලා දැම්මා. හරි ඔන්න අපි දැන් ට්‍රේල් එක ඉතාම වැදගත් සන්ධිස්ථානයකට එනවා. මේ කිලෝමීටර් 6.9 සීමාව. මෙතන හතරමං හන්දියක් තියෙනවා. මෙතන උස මීටර 1545යි. මෙතන වැදගත්කම තමයි අපේ ට්‍රේල් එක යන්න ඕනේ මෙන්න මේ පැත්තට. ඒ යන පාර තමයි ඌව පළාත සහ මධ්‍යම පළාත වෙන් කරන මායිම ප්‍රොවින්ෂල් බෝඩ් එක. ඔන්න ඕක දිගේ අපි ඇවිදගෙන දිගු දුරක් යනවා කිලෝමීටර් 1මාරක් විතර. ඒ දුරේදී තමයි අපිට කිලෝමීටර් 1.4කදී වගේ අපේ ට්‍රේල් එකේ තියෙන highest elevation එක. ඒ කියන්නේ ට්‍රේල් එක පටන් ගන්න තැන ඉඳන් කිලෝමීටර් 8.3 සීමාවේදී මීටර 1613 විතර ළඟා වෙන්නෙත්. ඉතින් මේ ප්‍රොවින්ෂල් බෝඩ් එක දිගේ අපි ඇවිදන් යනකොට අපි පොඩ්ඩක් අපේ ට්‍රේල් එක දැන් අපි ඉන්නුව පළාතේ අපි මධ්‍යම පළාතට බර වෙන්න තමයි ටිකක් ඇවිදගෙන යන්නේ. ඉතින් බලන්න මේ ලස්සන. එතකොට මෙන්න මෙතන වම් පැත්තෙන් පොඩි ට්‍රී කෝවිල් එකකුත් තියෙනවා. මං ඉන්නේ ඌව පළාතේ. දැන් මේ බෝඩරේ තියෙන්නේ ඔය ඌව පළාත සහ මධ්‍යම පළාතේ ආඛණ්ඩ රේඛාව. මෙන්න මේ පැත්ත මම ඇල්ලුවා කියන්නේ ඔන්න මධ්‍යම පළාත. පොඩි අංශක 360ක view එකක් ගමු බලන්න. මේ ප්‍රොවින්ෂල් බෝඩ් එක උඩින් ඔය තියෙනවනේ මේ පාර තමයි ප්‍රොවින්ෂල් බෝඩ් එක. ඔන්න දැන් අපි බලන්නේ මධ්‍යම පළාත දිහා. එතකොට අපේ ශසංක මහත්තයා හිටන් ඉන්නේ බෝඩරේ. මේ පැත්ත ඌව පළාත. මෙතන පාරවල් දෙකක් වගේ පේනවා. අපි යන්න ඕනේ වම් පැත්තේ පාරේ මේ සුදු බෝඩ් එක ගාවින්. මෙතනට දුර ඇවිල්ලා කියනවා නම් කිලෝමීටර 7.3 වගේ. උස ඇවිල්ලා මීටර 1587යි. ඉතින් අපි නගින්න ඕන highest elevation එකට නම් දැන් almost ඇවිල්ලා තියෙන අපි මීටර 20ක් විතර පල්ලෙහෙන් ඉන්නේ. 20ක් 25ක් විතර. හැබැයි අපිට තව දුර නම් තියෙනවා highest elevation එකට තව කිලෝමීටරයකට ආසන්න වෙන්න. මේ පාරේ යන්න ඕන. දැන් පේනවනේ පාරේ ආනතිය ටිකක් අඩු වුණා. ඒක හිතට සහනයක්. මොකද අපි නගින්න ඕන උසට ගාහම ආසන්නට ඇවිල්ලා තිනවා. පොඩි පොඩි නැගීම් බෙහින්නම් ඇති. නමුත් ලොකු නැග්මල් නැහැ. හරිම ලස්සන සහ සුවිශේෂී දර්ශනයක් පෙන්වන්නයි යන්නේ. දැන් අපි මේ ගමන් කරන්නේ ප්‍රොවිෂන් බෝඩ් එක. එහෙම නැත්නම් ප්‍රොවිෂන් බෝඩ් එකට කිට්ටුව. ඒතර මේ වම් පැත්තෙන් තේ තියෙන්නේ. අපි ඉන්නේ තේවවල තියෙන මධ්‍යම පළාතේ. දකුණු පැත්තෙන් ඔන්න මයිනස් කැලෑව නැත්නම් ටර්පන්ටයින් කැලෑව තියෙන්නේ. ඌව පළාතේ. හරිම විශේෂ තැනක්. තේ සහ ටර්පන්ටයින් වලට මෙච්චර සහජීවණයෙන් ඉන්න පුළුවන් කියලා මම අද තමයි දැක්කේ. ඔව් දැන් අපි කිලෝමීටර් 8 සීමාවට ඇවිල්ලා ඉන්නේ.
එතකොට අපේ highest elevation එකට තව මීටර් 300ක් වගේ. ඕගොල්ලන්ට අර ඈතින් වම් පැත්තට වගේ ඉහළට තියෙන පුංචි කන්ද නැග්ගට පස්සේ අපි highest elevation එකට යනවා. මීටර 1613යි. කිලෝමීටර් 8.3යි. එතන තියෙන විශේෂත්වය තමයි දැන් අපි මෙච්චර වෙලා provincial board එක දිගේ, ඒ කියන්නේ මායිම දිගේ ආවට සමහර අවස්ථාවල අපි ඌව පළාතට පැන්නා. තවත් සමහර අවස්ථාවල අපි මධ්‍යම පළාතට පැන්නා. ඔහොම දෙතුන් වරක් අපි එහෙට මෙහෙට පැන්නා. හැබැයි අපි highest elevation එකට ගියාට පස්සේ අපි officially මධ්‍යම පළාතටම යනවා. එතනින් පස්සේ අපි ආපහු ඌව පළාතට එන්නේ නැහැ. ඌව පළාතට සමුදීලා මධ්‍යම පළාතට ගමන් කරනවා. ඒක තමයි අපේ highest elevation එක ගාව තියෙන විශේෂත්වය. ඌ අපි highest elevation එකට ඉතාම ආසන්නට ඇවිල්ලා ඉන්නේ. අපිට පේනවා දැවැන්ත නමුකුල, ඒ වගේම බණ්ඩාරවෙල නගරේ, ඒ වගේම ඇල්ල ප්‍රදේශයත් පේනවා ටිකක්. ඔව් එහෙනම් අපි ආවා මේ ට්‍රේල් එකේ highest elevation එක මීටර් 1613යි කිලෝමීටර් 8.3යි. ඒතර මෙතනින් පස්සේ අපිට දිගටම පල්ලම් බැස්මක් තියෙන්නේ. ඉතින් උඩුපුස්සලා නගරේ දක්වා තව කිලෝමීටර් 4.3ක විතර බැස්මක් තියෙනවා අපිට. එතකොට මෙතනින් එහාට අපි දිගටම මධ්‍යම පළාත ඔස්සේ තමයි ගමන් කරන්නේ. ඒක තමයි විශේෂත්වය. එහෙනම් අපි යමු තව කිලෝමීටර් 4.3ක් බහින්න තියෙනවා. ලස්සන සම හට්ටයක් තියෙනවා මෙතන. කෙලින් පාරේ යන්න ඕනේ. මේ ලස්සන ළමයි වැල්ඩම ස්ටේට් බ්‍රෙක්වික් ඩිවිෂන් කියලා තමයි මම බෝඩ් එකේ දැක්කේ. ඕගොල්ලෝ ඒ දුටුවේ ගොම්මාලි කන්ද සංගිරි මහා විහාරය කියන පන්සල. මෙතනට කිලෝමීටර 8.9ක් අපි ඇවිල්ලා තියෙනවා. මීටර් 1578 මීටර් 300ක් තව පල්ලම් බහින්න කිලෝමීටර් 4ක් ඇතුළත. අද පොඩ්ඩක් අමතකුණා පිටුපස දසුන් බලන්න. ඔන්න දැක්ක ගමන් පේන දර්ශනේ. අර අපි පාස් කරපු පන්සලත් හොඳට නිරීක්ෂණය වෙනවා. අපි කිලෝමීටර් 9 වගේ සීමා පසු කළා. දැන් නැවතත් අපි පයිනස් කැලෑවකට නැත්නම් යුකලිප්ටස් වනාන්තරයකට ඔන්න ඇතුල් වෙනවා. මේක නම් හැබැයි වැඩි දුරක් නෑ, අපිට පොඩි දුරක් තමයි මැප් එකේ පෙන්වන්නේ. මේ කැලේ හරහා ගමන් කරන්න. යන් ඉතින් අපිට අර කලින් හම්බෙච්ච හන්දියෙන් අපි වම් පැත්තට පාරේ එන්න ඕනේ. දැන් සැර බැස්මක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. අපි දැන් වැල්ඩම ස්ටේට් එක පහු කළා. දැන් පිය නගන්නේ ලකී ලෑන්ඩ් ස්ටේට් එක හරහා. ඉතින් සෑහෙන ලොකු බැස්මක් තියෙනවා කියලා පේනවා. පේනවා. ඒ බාන වටේ තියෙන views. අර පේන මහ කුඩු ගල. ලකී ලෑන්ඩ් ස්ටේට් එකේ පල්ලම් බහින ගමන් මේ වගේ ලකී views ටිකක් බලා ගන්න තියෙනවා කියන්නේ පංකාදු 5යි. උඩුපුස්සල්ලාව ඒ ප්‍රදේශවල තියෙන එළවලු වගාවන්. හරිම ශාස්ත්‍රීය පැත්තක් තමයි උඩුපුස්සල්ලාව කියන්නේ. ඔව් අපි ඇවිල්ලා ඉන්නවා කිලෝමීටර් 10.2 සීමාවේ. මෙතනින් අපි වමට හැරෙන්න ඕනේ. එතකොට මෙතන උස මීටර 1498යි.
කියන්නේ තව මීටර 220ක් විතර අපි පල්ලම් බහින්න ඕනේ. ඉතිරි කිලෝමීටර 2.4 වගේ ඇතුළත. සෑහෙන ලොකු බැස්මක් තියෙනවා කියන්නේ. ඉතින් අපිට මෙහෙම වම් පැත්තට හැරිච්ච ගමන් පේන views. අපි ආපු මාර්ගේ ඔන්න අපිට VRR පැත්ත රන්දිනිගල වික්ටෝරියා රන්ටෙමේ රක්ෂිතේ තියෙන කඳු ඈතින් දිස්සනවා. 10.8 සීමාව අපි වම් පැත්තට හැරෙන්න ඕනේ. හරි අපි මේ පසු කරන්නේ මේ පාලම් මතින් යන ගමන් ඕබඩ ඔය මේ පටන් ගන්නෙ ගොම්මාලි කන්දේ. අපිට උඩුපුස්සලා පැත්ත ඔය පේන්නේ. වැලිමඩ උඩුපුස්සලා පාරත් ඔය ඈතින් යනවා ඔය පේන්නේ. හරි අපි දැන් ගමනේ අවසාන කිලෝමීටර 1.5ට වගේ ඇවිල්ලා තිනවා. දැන් අපිට ඔය පේන්නේ ඈතින් නුවරඑළිය උඩුපුස්සලාව වැලිමඩ උඩුපුස්සලාව පාරවත්. ඉතින් අපි ෂෝට් කට් නම් බැලුවා මෙතනින් බහින්න. නමුත් ප්‍රපාතය වගේ වැඩි. ඒ හින්දා අපි ෂෝට් කට් භාවිතා කරන්නේ නැහැ. ඉස්සරහට තව ලස්සන දියැලුකුත් තියෙනවා. ඒකත් පෙන්නගෙනම යන්න. ඔන්න අපිට ඈතින් දියැලක් පේනවා. වැස්ස කාලෙක නම් තාම ලොකු වතුර ධාරාවක් එනවා කියලා කියන්න පුළුවන්. දැන්ටත් ඉතින් වතුර ප්‍රමාණය අඩුවක් නැහැ. සාමාන්‍ය වතුර ප්‍රමාණයක් එනවා. කොහොම පල්ලෙහාට ගලාගෙන යනවා. ඔව් ඕගොල්ලෝ දැන් බලන් ඉන්නේ වැලිමඩ උඩුපුස්සලාව පාර දිහා. ලස්සන කෝලිකුත් තියෙනවා. අපේ පිකෝ ට්‍රේල් එක යන්නේ නම් මේ පැත්තට නෙමෙයි. මෙන්න මේ පැත්තට වම් පැත්තට හැරලා අපි යන්න ඕනේ. තව මීටර 600ක් වගේ තමයි තියෙන්නේ. මෙතනට දුර කිලෝමීටර් 12යි. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති අපි ආපු මාර්ගේ. ඊටාම ලස්සන චමත්කාර ජනක මාර්ගයක තමයි අපි ආවේ. ඇත්තටම කිලෝමීටර් 12.6 තුල අපිට හොඳ දේවල් ටික ලබා දුන්න මේ ට්‍රේල් එක. ස්ටේජ් 19ත් එක්ක සාපේක්ෂව ස්ටේජ් 20 හුඟක් ලස්සන ස්ටේජ් එකක්. ඉතින් අපි දැන් මෙන්න මේ පාරේ ගිහිල්ලා අපිට තව මීටර් 500ක්වත් නැහැ අපේ ට්‍රේල් එක ඉවර කරන්න ලුණුවත්ත උඩුපුස්සලාව ටවුමට. හැබැයි අපි මේ ප්‍රධාන පාරට බැහැලා ඊට ආසන්නේ වීඩියෝ කරන්නේ නතර කරනවා. මොකද අපිට නුවරඑළිය බලා යන බස් එකක් ගන්න ඕනේ නිසා නුවරඑළියෙන් ආපහු කොළඹ යන්නත් ඕනේ. එහෙනම් අපි තව ස්වල්ප වෙලාවකින් සමුගන්න. ඔව් එහෙනම් උඩුපුස්සලාව නගරේ පේන නොපෙනෙන ගානේ තව මීටර් 300ක් විතර තියෙන්නේ. අපි මෙතනින් අපේ ට්‍රේල් එක අවසන් කරනවා පිකෝ ට්‍රේල් ස්ටේජ් 20. ඉතින් ඊටාම ලස්සන ස්ටේජ් එකක් කිලෝමීටර් 12.6ක් වුණාට හරිම සුන්දර මතකයන් ගොඩක් අපිට ඉතුරු කළා. ඉතින් අදත් මේ ගමනට සහභාගී වුණේ ශශාංකල්ගම මම සහ ශ්‍රී අබේක්කම. අපි එහෙනම් තවත් ස්ටේජ් එකකින් හමු වෙනතුරු දැන්ට මේ ස්ටේජ් එකෙන් ඔයගොල්ලන්ට සමු දෙනවා. එහෙනම් ඔබ සැමට ජය.